Netflix. දෙනවා හිතවත් කමට. අපිට දුන්නේ මට සතියක් මං ගෙදර හිටියා මට එකෙක්වත් දුන්නේ. අන්න ඒකයි මිනිස්සුගේ හැටි. උන් කැපුවා ඊට. ඒ කිලෝ එකයි 330ක් තියෙනවා. එන්නේ ආර දුවක් නෙවෙයි. තුන්පරක් ඈ. උරුණුව කියන්නේ මේ ළඟ නෙවෙයි එන්න දුරනේ. කොහෙද තියෙන්නේ? ගලින් බිඳුරුව. අම්මඩ සිටි. ඉතින් ෆෝන් එකක්වත් අල්ලන්නේ නැහැ. ඉතින් කට්ටිය කෝල් කරනවා තමයි මොකද කරන්නේ? ඊට පස්සේ ඒක දැක්කේ මේ ගෙදර කන්න බත් කටක් කප්ප කරනවා මට ෆෝන් එක පොඩ්ඩක් බැලුවා කවුරුවත් අරන්ද කියලා. ඊට පස්සේ බලද්දී අරන්නේ. කොහොමද කිව්වා ඉතින්? දාකට 10000. 10000. ඔව්. අර වේලෙන්ද දාන්න ඕන. මං කැපුවොත් හොයන්න ඕන කොහොමද 12ක්වත්. 12ක් 13ක් හොයන්න ඕන කැපලා. පැත්තෙම මේ පැත්තේ මිල බලලා අඩු කරනවා. ඒක තමයි කරන්නේ. පෙප්පිලි විතරේ තාම කරගන්න බැරුව ඉන්නේ. පෙප්පිලි 50ක් අඩු කරගන්න තිබ්බනම් එසෙක් ගොඩ එහෙ වුණා. ඔය කොම්මිනිස් වෙනවා. එහෙම වුණා නම් මොරු. එකට ඉතියේ අර මල්ලියත් හොල ළඟම හිටියේ. කොරනම් මාළු නානාදී වීඩියෝ කරන්න ආවෝ. ඔව්. පොරට ගාණක් නැහැ. පොරට ගහන්න නැහැ නේද? කොහොම හරි ඔරුව ලග්ග ගන්න ඕන උදෙන්ම ගොඩට. දැන් මෙතන වෙල්ලඩ පටන් ගත්ත ගමන් උදේ මම ඇති ඉතින් 9යි මාර වෙනකොට මෙතන දාගත්තා. බටු කාලා එන්න ඉතින් දානවා. මේක කපනවා කියන එක මොනවද ට්‍රක් ගාලා කපනවා නෑ දැන් වෙලාව 10ට ඒ දෙන්නේ 10 මාරට නේ ඔය දෙන්න තියෙන්නේ කොයි වෙලාවද දෙන්නේ දෙන්න තියෙන්නේ ඒක නම් එහෙම සිවල අකුලම් පැත්තේ බඩේරු පැලද ඉතින් හදලා තියෙන බඩේරු තමයි යන්නේ ඇට වෙලට නේ ඒක අපේ දුන්නක
වීල් එක දුන්නේ නැහැ නේ මං කාර් එකක් ගෙනාවා. මං සුප්පා පොඩියටම කරන්න වෙනවා ඒකයි. ඒක පොඩි මාළයක්. ඔළුව අදිට කපන්න. ඔළුව ඉස්සරහම තියෙන නුනේ. නේ කපලා නැහැ නේද? මං කපන්නේ. මං කපන්නේ නැහැ. උන් ගානට අල්ලලා ගහන්නේ කර. දත් ටික යන්න විතර. ඒ අනින්නේ අයිනේ දත් පෙලක් තියෙනවනේ. මෙච්චර බස් කන්නේ. කන්නේ. උන් බොනවා. බොරවන්නේ. නැහැ බා. පොඩි කොහොමද කන්නේ නේ. ඔය ගන්නේ. කපුවම ගන්නේ කියලා. ඔව් ඊට පුක ගියා බෙට් එක ගියා බං නම් දන්නේ. අනේ මම කන්නේ මම නැත්නම් ඉතින් කොච්චර ලතියද නේ කපනවනේ ආපුකම. ඒක. ඔයානේ හතරක් දාලා හිටියේ නේද? ඔව් මතකද? හතරනේ. හතරේ. ඒත් මේ වගේ ගෙනත් දුන්නේ දැක්කද? ඔයාලට මං කිව්වේ. හතරනේ පහිනේ. ඇයි ආවේ? ඇයි අර එක්කෙනෙක් අර කඩයක් මොකද්ද මගුලක් ගහලා. ඒකට කඩදාම කියනවා මේ ඇයි මගේ කෝ මේ ගෝල් එක දීලා තියෙනවා කාට හරි. ඒ කුඹුරේ අයිතිකාරයන හොඳටම හොඳයි. නැත්නම් මේ උන් ඉස්සර හෙට ගේනවා මොනවද? ආයි පස්ස ගාලා යන්නේ. මම කපනවා මුම්මමනේ කැපුවේ. ගොඩක් දුරේ නෑම ගන්න දුරේ නෑ ගන්න. 1000යි ඔලු කැලිත් දානවා. අපි ඔලු දෙන්නේ නැහැ. මම මාත් එපා කියනවලු. ඔලු දෙන්නේ නැහැ අපි. නෑ මේක මම මේ නිකන් දාන්නේ කියලා. නිකන් දාන්නේ කිව්වට නිකන් නෙවෙයි. කොහොම හරි අල්ලන්න. අල්ලලා දෙන්න. මම ඒක දාලා මොකක්ද දාන්නේ? දැන්ලක්වත් දාන්න එපා. ඈ ඊට පස්සේ කිරලා දුන්නා. කලට ගේන්න නැතු. ආයේ මත් කඩේකටත් දැන්නවා. අර මත්යල්ලක් කොටන්න කිව්වා. ඇයි මේවත් මත් තමයි. අපි තෝරේව නැත්නම් අපි සල්ලි දීලානේ ගන්න. ඈ? කිව්වා වයි. හැබැයි මත් තියාගන්න මත් එකක් මේ මෙතන දාන්නේ නෙමෙයි. ඒ අර එස්පෝට් එක අප්පච්චි කියනවනේ. අපච්චි කියන්නේ අර මුස්ලිම් හැබැයි මේ ඒ ඌ උඩ මං කියලා තියෙන්නේ. මෙතන මං ලයිසන් නේ. අර හේතුවකට මොකොත් නෑ. සිද්ධලා බහද. මොකටද ගුරුට. මේ මාළු රසයි. කුරුළුයි. කුරුළුයි. මාළු ඕන එකක් දෙනවා ආවනේ. එන්න බලාගෙන ඉන්න කරන්න. කණ්ඩ දූ කියලානේ යන්නේ. ඔව්. මොන මිනිහා එම නැහැ. කුරුළුයි නාච්චදුර වැඩි ලොකු හියා. අපි දැන් මේක කෙනෙක් බැලුවා. කුරුළුව පොඩියට පේන්නේ මෙතනට ගියාම. මාර ලොකු විදිහට. අර ගස් හින්දා පේන්නේ නැතුයි. මේකේ වතුර වාම් වතුර යන්නේ. අපි ඔක්කොම බලනවා දැන් මේ. යමන් මල්ලියා ඒකේ වීඩියෝ කරන්න. ඔව්. ඒක මරුවෝ වීඩියෝ කරන්නේ මං ඈ. යා. අරන් දාමු. හරි දෙනවා. ඒකේ අක්කා කාලා කියන්නේ අක්කා ගෙනියනවනේ සතියට එකපාරක් දෙපාර. ආ හුරුළුවේ මාළු. නෑ අක්කට අහුන්නේ නෑ හුරුළුවේ මාළු. ඔය අද තමයි අක්කට අහුවෙන්නේ. අතියක් විතර හිටියේ නෑ මාළු. අතනින් මෙතනින් දාන්න බෑ අයියා. ඔය මේ මිනිස්සු වෙලෙන්දු දානවා. මම එහෙම දාන්න කැමති නෑ මොකටද දන්නවද? මඩ රහ රෙහි වුණාම කන්න බෑ. ඔයා ඊට පස්සේ ඉන්නෙම නෑ. මං අර ඒකේ හිටියක් දැක්කා නේද? ඉස්සර ඔයාලට දුන්නේ කාමර කුලමේ.
මොනවද උදේටත් ලෝඩ් එක ගහලා එනවා ඔක්කොම අර අනිත් බයික් එකෙන් අන්තිම අපේ කොල්ලත් ඇදලා දුන්නා. ඔව් එතන කැපුවා නෙවෙයිනේ බුදුම් කොංගස්සව පව ඇදුණා. අර මාළු සෙට් එක ආවේ නෑද? අයි ඉස්සර මතකද ගෙනාවා මේ. ඒක නෑ මල්ලි. එක මාළුවෙක් ආවේ කිලෝ 4ක් විතර. ඔව්. එන ලොකු උන්. තෙප්පිලි නේද? උන් තෙප්පිලි නේ උන් ගණි කර. උන් ආවේ නෑ නේද? ආවේ නෑ. ඈ? ඔව්. එරුවානේ කුරුළු එක. කාලා කරලා කියන්නේ. කාලා අනිවාර්යෙන්ම කාලා කියන්නේ. මනිපල ඒකනේ මේක මේ දාන්නේ. මන් දාන්නේ. ගන්න ගානක් තියනවා කියන්නේ කොහොමද? නෙවෙයි. විතර දිනවද? විතර නැහැ මේක පිරිගල. මහමත් රහ නෑ නේද? තේල් පානි කර. මට පොරක් කිව්වා මේ දෙලු ඉන්නවා නේද තනක කියන්නේ කියලා. ඉතිවත් මම එවනවා. තේල් පානි කර. තෙල් කැල්ලෙන් දෙන්නද මේ පැත්තෙන් දෙන්නද? අන්න අයින් වෙනින්. තෙල් කැල්ල රසයි. නැත්තම් බෑ. කොහේ කපන්නද මේක? ගෙදර ගෙනියලා. මේක තනිකර කුකුල් මස් කනවා වගේ තමයි නේද? මේක මේ මල්ලි අනිකරම ආරම රසයක් එන්නේ. ඕක හැමෝම කන්න දන්නේ නැහැ උනාට. හැමෝම ගන්න නැහැ මෙහි. නෑනේ. නෑ. එහෙ හිටියනම් මෙලහටත් දිනවා. මම දන්නවනේ මෙහි තුල්ලම. ලව්කටලා රසයි. ඔව්. මාළු දිහා බලලා රෝරෝ යන්නේ. හොඳින් හොඳින් එන්නකෝ. එතකොට ඉතින් මල්ලි මටත් කරන්න දෙයක් නැහැ. අපේ විදිහට මොකද කතා කරන්නේ කියලා. පරිස බඩ දාන්න. ग्राम 65 करी एकයි. එකක් කම්මු කාට හරි. දිබ්බාවයි. හොඳයි යකෝ. තනි කර මස් නෙමෙයි. විතර දිගුනේ. යවලු. ඒක දෙකට ගන්න දුන්න. මේක දෙකට ගන්න? එදත් මේ පාස් වුණා කියලා සිසල තමයි කියලා මම ඒ කීවියාවේ සල්ලි දෙන්න තියෙනවා. ඒකම දෙන්නේ මම දුන්නා. මුන්දරේ අනේ මම කරගෙන නෑ යන්නේ. මමකට අර පාඩු ඉන්නේ. හැමෝම දන්නේ හැම දෙයක්ම ලේසියෙන් කරන්න පුළුවන් කියලා. ආන්සර් කරේ නැත්තේ.
හිටියේ නැතු වෙන්නේ. වැඩක් හරි ගිහිල්ලා කිව්වා මේ හොඳයි ඉතින් හරි කියනවා. හ්ම්. හොඳයි කියනවා. කාලේ කීයටද ගත්තේ? මොන සුපිරි. ඊයේ ඉංග්‍රීසි නම් මොකද? නෑ එහෙම හොඳේ එහෙම පරණ මොඩ් එකේ ජපන් එකක්. නැත්තම් නෑ ඒක වලද. ගහන්න. කපන ටික ටික කෑලි වලට කප්පා. ඔළුව දෙන්න. දෙන්න. 2865. Ay. Iya, ternyata මේ දවස් ටිකේ ඉඳලා සුරුළු වෙව. ඒරුවව නෑ. ඒරුවව නෑ. ඒරුවව ලොකු මහ පරිමාණයේ මිනිස්සු මත්තා හොඳම නියම තන ඇල්ලුවේ. නැත්තම් දැන් මාළු ඕක හරියන්නේ නැත්තම්. මේ මා ටිප් එකයි ආයේ යනවා. දවල් නෑ. අවසර නෑ. උදේ ඉතර. දුර වැඩි අය කිලෝමීටර මෙතන ඉඳන් බැලුවොත් 50කට වැඩි එන්නේ. දවල්ට බෑ එහෙනම්. කලින් කිලෝමීටර බලන්න. කුරුල්ල වැඩද? නෑ අරක බැලුවා නම් බැලුවා හැකි මෙතන ඉඳන්. මගේ මේ ස්පීල් එක එකත් ඈ. මං ඔය ගියාම අය දැන් සතියක් තිස්සේ එහෙ තමයි අදින්නේ. අර වතුර අඩු ගානට ඇතුළට ගියා හැකිනේ. ඔව් ඔව්. පිටියට. වතුර අඩු කියන්නේ දැනුත් අඩු වගේ තිබ්බට ඒ වුණාට වතුර තියෙනවා. ඔය ගලෙන් ඉතින් කන්න දෙයක් පුළුවන් වැඩ කරන්න මේ තුරුනම් පස්සේ. ඒක තමයි. එතකොට බලන්නකො කොච්චර ලොකු වෙවද්ද කියලා. අක්කර වැඩි ඇති 60 70000ක් නේ. ඕක ගාව පේන්නේ නැහැ නේ අර 60 තියෙන්නේ. ඔව් එක්කෙනෙක් අද උදේ කිව්වා තමයි මං අහද්දි මං දන්නේ නැහැ නේ. එහෙනම් අහද්දි කිව්වා තමයි. අර මන්ද තියෙන කන්දත් එකක් තියෙනවා නේ එහා වානේ. එතනින් එහාට තමයි වැව තියෙන්නේ. දේවාලේ තියෙන්නේ අර අන්න කෙරවලේ. ඔව් කෙරවලේ. යන්න ඕනේ දේවාලට එහෙම ගියේ නෑ. යන්න ඕනේ ඉන්න වෙලාවේ යන්න වෙලාවක් නෑ මට. නිවාඩු දවසක මං යන්න තමයි ඉන්නේ. දේවාලයෙන් එහාට තමයි වැව තියෙන්නේ. මේ පේන්නේ මාර වැවක් ඈ. ඒ තියෙනවද දන්නේ මෙහෙ නෑ. මෙහෙ තනි කරම අපේ නැත්තදී මඩනේ. ඒක මඩ. ඒක මඩ උනාට ඒක මාරුලා. ඒක මාළු පොඩි මාකට් එකක්. සිවලක් වල පොලිසියලගෙන් ඇතුලේ. අලි කලි. Kado, ada ke medical. Ini lukiannya medical kian lo kok me untuk sama. Oh kalau wela lah emang. Mau ke mahai sih pernah ada ni. Kapal ada ni. Wela naruh tu mana Honda ini. Jungkar oleh mati no. Awak na jungkar oleh mati no. Ini saya nang eruwe wanda nih nanti eruwe watu rara kohe tapi gini no nih. Lalu karam lah tuan, mana kayak latih no gitu. Ini mana nih? කුරුල්ලෝයි මාළු නම් අහු වෙනවා. මේ වතුර වැඩි වුණොත් කොහොමද මාළු අහු වෙන්නේ නැහැ. කුරුල්ලෝයි මාළු අහු වෙනවා. ඒ මිනිස්සු කියන්නේ ජනවාරයේ තමයිලු හැම හැරේම වාණෙන් දැම්මොත් දාන්නේ.
තව වාහනට දාන්න තියා බුද්ධුවම්. ඉතින් ඒ හින්දා තමයි මම මේ පැත්තට දුරයි තමයි අල්ලගෙන හිටියොත් මාළු ටිකක් වහින කාලේ අපිට වික්ක හැකියි. කොහෙවත් නැති වෙනකොටත් මිලයිනේ. කට්ටිය එතකොට එනවා හොයාගෙන. තාම දැනට තියෙනවා මාළු. තාම තියෙනවා පොඩි වව් එහෙම අර හින්දිලා ඉවරලා වතුර යනකොට මඩ වතුර පිරීගෙන එනකොට ගොඩ යනවනේ මාළු. ඒකට කෙමන් වලට අරවට මට රින්ගනවා. Oh. Agak 10 දානවනේ. බෝ කරන්නේ ඒක තියෙනවා. අයියල නැතු බෝ කරන්නේ.